සුබ දවසක් හැමෝටම පොඩි වීඩියෝ එකක් දාන්න හිතුවා දෙවනි බැජ් එක සම්බන්ධයෙන් අපි දෙවනි බැජ් එක පටන් ගන්නේ නොවැම්බර් පළවෙනිදා. ඒක නිසා දෙවනි බැජ් එකට සහභාගී වෙනවා නම් එයාලා රෙජිස්ටර් වෙන්න. කාටවත් කිසිම බලපෑමක් නැහැ. තමන්ගේ කැමැත්තෙන් තමන්ට අවශ්‍යතාවය තේරුණා නම් තමන්ට මේකෙන් ගොඩ යන්න පුළුවන් කියලා තේරුණා නම් විතරක් රෙජිස්ටර් වෙන්න. අපි මේ වෙනකන් කාටවත් බලපෑම් කරලා රෙජිස්ටර් කරගෙන නැහැ. හැබැයි අපි පොරොන්දු වුණා වගේම අපි අනිවාර්යෙන් අපි කිව්වා වගේම අපේ පැත්තෙන් ගෙන්න ඕන වගකීම හරියට උගන්වන එකත් ඊට අමතරව හරියට ආදායමක් උපය ගන්න පුළුවන් මට්ටමට හදනවා කියන එකත් වගකීම අපි ගන්නවා. එතකොට තමන්ගේ කැමැත්ත මත තමයි ඉතින් අනිත් දේවල්. එතකොට මේ දෙවනි බැච් එක තමයි අපි රෙජිස්ටර් කරගන්නේ. කෝස් ෆී එක ගොඩක් අය තව අහනවා මේකේ දාලා තියෙද්දින් 28600ක් වෙන්නේ. එකවර ගෙවනවා නම් 25000කට තමයි හම්බ වෙන්නේ ලෙවල් 4කට. එතකොට මේ ලෙවල් 4 දී ඔයාලට පුළුවන් කොටසින් කොටස ගෙවාගෙන යන්නත් පුළුවන් හැකියාව තියෙනවා. අනිත් එක ඔයාලට මේ ගොඩක් දුරට මුදල් ගෙවන්න සිද්ධ වෙන්නේ මේකේ භාගයක් විතර යනකම් විතරයි. ඉතුරු කොටසේදී ඔයාලට මේකෙම උපයන සල්ලි වලින් ඉතුරු ගාණ ගෙවාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මාසයකට වැටෙන ගාණ වෙන්නේ රුපියල් 1000ක් වගේ අගයක් වෙන්නේ. ඔයාලට මේක එක පැත්තකින් ගත්තොත් එහෙම මේ කෝස් ෆී එක නම් වැඩි කියලා මැසේජ් නම් දාන්න එපා. මොකද කෝස් ෆී එක මේ දවසට රුපියල් 200 ගාණක් වැටෙන්නේ. ඔයාලා වෙන ක්ලාස් එකකට ආයතනයකට යන්න ගියත් සමහරට බස් එකටම දෙනවා මේ දවසට ওই ගාණ. ඒක නිසා මේ ඒක ගැන නම් හිතන්න එපා. ඒක ගැන අහලා මැසේජ් දාන්නත් එපා. මොකද ඊට අඩු කරන්න බෑ. මොකද ඕක නෙමෙයි කෝස් එකේ වටිනාකම. මීට පෙර අපේ CGFX ආයතනයේ තියෙන කාලේ ළමයි ඇවිල්ලා කෝස් එක කරේ 2,49,000ට. ඉතින් එහෙම කෝස් එකක් මෙහෙම දෙනකොට දැන් මෙහෙම අඩු කරලා දෙන්නත් හේතුව මේක ඔන්ලයින් යන නිසා. හැබැයි අපි ප්ලෑන් කරන් ඉන්නවා බලමු ලබන අවුරුද්ද දිහාට ආපහු CGFX ආයතනය ඔහො පටන් ගන්න. අපි කොරෝනා වලින් පස්සෙම පටන් ගත්තේ නෑ. ඔන්ලයින් විතරයි ක්ලාස් ගියේ. කොහොම නවත්තලා ගේම් පැත්තට ටිකක් බර වැඩි වුණා. දැන් ආපහු අපි ක්ලාස් පැත්තට ටිකක් එනවා. මොකද ගේම් එක වලින් අපිට දැන් ආදායමක් කොහොමත් එන නිසා තමන්ගේ පුරුද්ද ගොඩක් දුරට තමන් දැන් උදාහරණයකට ගත්තොත් දැන් මගේ වෘත්තීමේ පැත්ත මම ගුරුවරයෙක් විදිහට උගන්වනවා කියන එක නොකර ඉන්නකොට මොන රැකියාව කරා වුණත් තමන්ගේ මූලිකම රැකියාව තමන් ආසාවෙන් තෝරගත්ත ශ්‍රේෂ්ඨ ගුරු වෘත්තිය නිසා ඒක නොකර ඉන්නකොටත් හරි නෑ වගේ. එතකොට මෙතනදී අපේ CGFX ස්ටුඩියෝ එකේ ගේම් පැත්ත යන අතරතුර ඉන්ස්ටිටියුට් එකේ පැත්තත් ආපහු පටන් ගන්න හිතාගෙන ඉන්නවා. මොකද නිතරම කට්ටිය මැසේජ් දානවා මේ ඉල්ලලා කෝස් ඉල්ලලා. හැබැයි ඉතින් ඔතන මේ ගොඩක් අයගෙම තියෙන දෙයක් තමයි කෝස් එක ඉල්ලනවා අන්තිමට කෝස් එක පටන් ගන්න දෙන්න කතා කරනකොට ස්ටුඩන්ට්ස් මිසින් ඔය වගේ දේවල් එනවා. ඒ වුණාට අපි ආයතනය ගොඩක් දුරට ආයෙ පටන් ගන්න හිතාගෙන ඉන්නවා. මොකද එතනදී අපිට ස්ටුඩන්ට්ස්ලා හැදෙන අයගෙන් අපිට ඕනනම් එයාලා කැමති නම් අපිත් එක්ක එකතු වෙලා ස්ටුඩියෝ එකේ ගේම්ස් හදන ඒවත් කරගෙන යන්න පුළුවන් අවස්ථාව දෙන්න පුළුවන්. හැබැයි ඉතින් මම හිතන්නේ ගොඩක් දුරට කෝස් එක ඉවර කරාට පස්සේ මොනටයිසේෂන් ටික ඉගෙන ගත්තට පස්සේ අය වෙන කොහෙවත් ජොබ් එකක් කරයි කියලා. මොකද Tamandම තනියම කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙන නිසා. බලමු කොහොම හරි කමක් නැහැ. ඉගෙන ගන්න කෙනෙක් හරියට දෙයක් කරගෙන ඉදිරියට යනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. අපෙන් කිසිම බලපෑමක් නැහැ. බලපෑම් නොකරන්නත් වැඩි කට්ටියව උනන්දු කරන්නත් කැමති නැහැ කෝස් එකට. දැන් කෝස් එකේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා ඉවරයි. මෙන්න මේකයි කෝස් එක කියලා. හැබැයි අපි මොනටයිස් කරන හැමදේම නම් පෙන්වන්නේ නැති වුණාට දැන් සරලව අයිඩියා එකක් දීලා තියෙන්නේ මෙන්න මේ දේවල් ටිකෙන් ඔයාලට මෙච්චර ගානකට යන්න පුළුවන්. සරලව ගත්තොත් සමහරට දැන් කරන ජොබ් එකකින්වත් එච්චර හොයන්න නැති වෙන්න පුළුවන්. ඒක තමන් තීරණය කරන්න. කොහොමත් අපි දන්නවා දැන් ඔය ගෲප් එකේ ඉන්නෝනේ කට්ටිය ඇඩ් වෙලා ඉන්න අයගෙන් දැනට රෙජිස්ටර් නොවුනට ඉදිරියේදී අපි බලමු අපේ දැන් මුලින් බැච් වල ඉන්න අය ගේම් හදලා රිලීස් කරන්න ගත්තට පස්සේ එයාලා ආදායමක් ගන්නව දැක්කට පස්සේ තමයි ඉතින් අනිත් අයට ඕකේ උවමනාව ලොකුවට මෙන්නේ. ඒක නිසා එයාලා කොහොමත් රෙජිස්ටර් වෙනවා කියලා අපි දන්න නිසා අපි ඉතින් වැඩි ගණන් ගන්නෙත් නැහැ. අපිත් පාඩුවේ ඉන්නවා. මොකද කෝස් ෆී එකත් ඉස්සරහට තව කොහොමත් වැඩි වෙනවනේ. මෙහෙම දෙයක්ත් තියෙනවා. අපි ලබන අවුරුද්ද වෙනකොට දැන් ලොකු ගේම් එකක් 2D ගේම් එකක් ලොකු ගේම් එකක් මේ සැලසුම් කරගෙන යනවා. ගේම් එක රිලීස් කරපු ගමන් කෝස් ෆී එක ලක්ෂයෙන් උඩට යනවා. මොකද මේ අපි ඒකෙන් පෙන්නනවා. එතකොට ඒ තනි ගේම් එක හදන විදිහේ වීඩියෝස් අපි රිලීස් කරනවා. ඊට පස්සේ ගේම් එක මොනටයිස් කරාට පස්සේ මේ දවස් ඉඳන් අපිට ආපු ආදායම කොච්චරද ඒ ඔක්කොම අපි ඒ වීඩියෝ එකෙන් පෙන්නනවා. ඒක රිලීස් කරාට පස්සේ කෝස් ෆී එක නම් ලක්ෂයෙන් උඩට යනවා. ඊට පල්ලෙහා නම් හම්බ වෙන්නේ නැහැ. ලබන අවුරුද්දේ තමයි ගේම් එක රිලීස් කරන්නේ. දැනට නමක්වත් අපි කියන්නේ නැහැ. ලබන අවුරුද්දේ මුලම වගේ වෙනකොට ගේම් එක ට්‍රේලර්
රිලීස් කරන්න අදහස තියෙනවා. බලමු. ඒ අතරතුර අපි ඔය අර පොඩි ගේම් හදලා විකුණන වැඩත් කරගෙන යනවා. මොකද එදිනෙදා ආදායම එන්නේ ඒකෙන්නේ. ඒක නිසා මොකද ඒකට අපි දානවා කියන්නේ හරියටම සල්ලි ගහක් හිටවනවා වගේ. අපි මේ මං එක අද පෙන්වන්නේ නෑ අය. සල්ලි ගහක් මේ හිටවුවා වගේ තමයි අපි ගේම් හදලා ඒකට දානවා කියන්නේ. ගහ හිටව යනවා. මොකද ඒකෙන් ආදායම කොහොමත් මාසෙකට ගාණක් ලොකු ගාණක් එනවමනේ. ඒක නිසා දැන් මේ මාසේ නම් හැබැයි කලින් මාසවල බැලුණාට මේ මාසේ නම් ගේම් 4ක් විතර නම් ඒකට දැම්මා. එක ගේම් එකකට ගත වුණේ පැය 2ක් 3ක් වගේ කාලයක්. සමහර ගේම් වලට නම් පැයක්වත් ගියේ නැහැ. ඒ වගේ සරලම ඒවා කීපයක් දැම්මේ. ඊට අමතරව අපිට ෆයිබර් ප්‍රොජෙක්ට් එනවනේ. ඒ වගේත් ටිකක් හිර වෙලා ඉන්නේ. දැනුත් මේ ෆයිබර් ප්‍රොජෙක්ට් එකක් කරගෙන ඉන්න ගමන් තමයි මේ වීඩියෝ එකක් කරන්න ගත්තේ. පැය 12ක් ඇතුළත මම ගේම් එක බාර දෙන විදිහට තමයි ගේම් එක ගත්තේ. ඒක නිසා මේ එකත් ඉවර කරන්න ඕනේ. ඒක නම් 24000කට විතර ගත්තේ. පැය 12ක් ඇතුළත 24000ක් කියන්නේ මම පැය 12ක් ගන්න ගේම් එක හදන්න. දැන් ගේම් එකේ මම පැයක් විතර අරගෙන ගේම් එකේ භාගයක් විතර ඉවර කරලා තියෙන්නේ. තව භාගයක් විතර තියෙන්නේ. තව පැයකින් එකමාරකින් විතර වැඩේ ඉවරයි. එතකොට 24000ක් විතර එනවා මේ ඒකෙන් 24ක්ද මට මතක නෑ පොඩ්ඩක් ඉන්න. ඩොලර් 100යි 20ක් කැපෙනවා 5 එකට 80යි මට එන්නේ. ගුණ කිරීම 300 24000ක් තමයි එන්නේ. එතකොට මේ ඒ වගේ වැඩ ගන්න පුළුවන්. මටත් වැඩ වැඩි වෙන වෙලාවට මට දෙන්න කෙනෙකුත් නැහැ. මොකද ලංකාවේ මේ මුදුගංග කරන අය නැහැ හොයාගන්න. අන්න ඒ ප්‍රශ්නේ නිසා. මොකද මේක තමයි ලංකාවේ පළවෙනි වතාවටම කෝඩින් නැතුව යන මුදුගංගයක පාඨමාලාව පටන් ගත්ත පළවෙනිම පාඨමාලාව තමයි මේක. වෙන කොහෙන්වත් ඉගෙන ගන්න තැන ලංකාවේ කොහෙවත්ම නැහැ. එතකොට දැන් බලන්න මම කොහෙන්ද ඉගෙන ගත්තේ කියලා. මං හිතන්නේ මම ඔය කලින් ඉන්ට්‍රොඩක්ෂන් එකෙත් කියවුවා වෙන්න ඕනේ. මම ගේම් ඩිසයින් කරන කම්පැනි එකක වැඩ කරා. ඒතෙන්දී හිටපු බොස් මට දුන්නා චැලෙන්ජ් එකක්. මෙන්න මෙහෙම මුදුකංගයක් රිලීස් වුණා. පුළුවන් නම් ගේම් එකක් හදලා පෙන්නන්න කියලා. මට මාසයක් විතර ගියා. හැදුවා. එදා ඉඳන් ටික පොලිෂ් වෙලා ඇවිල්ලා දැන් මේ වෙනකොට අවුරුදු ගණනාවක් ගත වෙලා තියෙනවා. එතකොට ඒ කාලය අතරතුර ගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මම ස්ටුඩන්ට්ස්ලට මේකේ උගන්වන්නේ. එතකොට මේ පළවෙනි සිලබස් එක රිලීස් කරේ 2015 දී CGFX ආයතනයේදී. 2015 දී තමයි මුලින්ම අවුරුද්දක කෝස් එකක් විදිහට තමයි මේ රිලීස් කරේ සිලබස් එකක් මේ කෝස් එකක් විදිහට මේ මුදුකාංගය. ඊට පස්සේ කෝස් ෆී එක වැඩි වුණා. ඊළඟට කෝස් එතකොට මුලින් මට මතක විදිහට අපි කෝස් එක දුන්නේ 12000කට වගේ ගානකට දුන්නේ සම්පූර්ණ කෝස් එකම. ඒ කාලෙත් ගේම් කෝස් එකට නම් ළමයි ආවේ නැහැ. ගොඩක් දුරට ළමයි ගේම් කෝස් එකට සහභාගී වෙන්න හේතුනේ අපි ඒ කෝස් එක ඇඩ් කරා මල්ටිමීඩියා පැකේජ් එකට. එතකොට ඒකත් එක්ක ආපු අය තමයි ගොඩක් හිටියේ. එක්කෙනෙක් හෝ දෙන්නෙක් මං හිතන්නේ ගේම් කෝස් එකට විතරක්ම රෙජිස්ටර් වුණේ. යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ලා මං හිතන්නේ එහෙම එක්කෙනෙක් හෝ දෙන්නෙක්. ඒ ඇරෙන්න නම් වෙන ආවේ නැහැ. එතකොට මේ දැන් මෙතනදී මට ඔයාලට කියන්න ඕනේ අපි නම් අනිත් ආයතනවල වගේ පස්සෙන් පන්න අදාළ නම්බරයට කෝල් කර රෙජිස්ටර් වෙනවද කිය අහහා මේ රෙජිස්ටර් කරන්නේ නැහැ. ඒක කියන්න ඕනේ. අපි CGFX ආයතනයේ තියෙන කොටත් ඔය දේ ඔය විදිහම තමයි. ක්ලාස් එකට එන ස්ටුඩන්ට් කෙනෙකුගේ යාළුවෙක් ඇවිල්ලා තිබ්බා කෝස් එකක් බලන්න. කෝස් එක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා. ඊට පස්සේ එයාට රෙජිස්ටර් වෙන්න ඇප්ලිකේෂන් එකක් දුන්නා. හැබැයි එයා රෙජිස්ටර් උනේ නැහැ. එයා ගෙදර ගිහිල්ලා පස්සේ යාළුවාට කතා කරලා කියලා තියෙනවා මම කෝස් එක බලන්න නම් ගියා. කෝස් එක හොඳයි. හැබැයි ඒක හිටපු අයට මාව රෙජිස්ටර් කරගන්න උවමනාවක් තිබ්බේ නැහැ. ඒ හින්දා මම රෙජිස්ටර් වෙන්නේ නැහැ කිව්වලු. ඉතින් දැන් ඒ උවමනාව තියෙන්න ඕනේ ආයතනයට නෙවෙයිනේ. ආයතනයට සල්ලි හම්බෙන එක වෙනම කතාවක්. හැබැයි කෝස් එක කරගන්න Tamanට උවමනාව තියෙන්න ඕනේ. අන්න ඒක තමයි අපි බලන්නේ. අපි බලෙන් නම් රෙජිස්ටර් කරගන්නේ නැහැ. අනිත් එක මේ මමත් මුල් කාලේ කෝස් එකක් කරන්න ගිහිල්ලා 99900යි කෝස් එක. මම මුලින්ම A level කරලා ඉවර වෙලා ඒ ටයිම් එකේ කෝස් එකක් කරන්න කියලා තෝරගත්තා 99900යි. කෝස් එක කරන්න යනකොට මට කියවුවා ඔයා කෝස් එක කරලා ඉවරුනොත් 25000ත් 50000ත් අතර සැලරියක් දෙනවා කියලා. ඒ කාලේ 25000ක් කියන්නේ ලොකු ගාණක්. මම 40000ක් විතර එහෙනම් හම්බ වෙයි කියලා ටාගට් එක තියාගෙන හිටියා. මොකද මම මහන්සි වුණ විදිහත් එක්ක. හැබැයි මට හම්බුණා ජොබ් එකක් 5600ක සැලරියක් එක්ක අවුරුද්දක් වැඩ කරා. මේ අන්න ඒ වගේ දේවල් තියෙනවා. මගේ යාළුවෙක්ම අදාළ ආයතනයේ රෙජිස්ටර් වෙලා තිබ්බා. එයාට කියලා තියෙන්නේ 1,50,000යි සැලරි එක කෝස් එක ඉවරුනාට පස්සේ 10000ක සැලරි එකකට ජොබ් එකක් දීලා තිබ්බා. ඉතින් ඔය වගේ තමයි.
හැබැයි අපි නම් එහෙම බොරු කියලා ළමයි ගන්න උවමනාවක් නැහැ. එහෙම ගත්තා නම් අපේ CGFX ආයතනයේ ළමයි මං හිතන්නේ මේ වෙනකොට 500ක් වගේ තමයි ස්ටඩි කරලා තිබ්බේ. දහස් ගාණක් ඒ වෙනකොට එහෙනම් ඇවිල්ලා තියෙන්න තිබ්බා මේ අපි බොරු කිව්වා නම් ළමයිට. අපි ඇත්තම කියනවා මෙන්න මේකයි ෆීල්ඩ් එක. මේ ෆීල්ඩ් එක යනකොට මෙච්චර මහන්සි වෙන්න ඕනේ. එතකොට මෙන්න මෙච්චර ආදායම සැලරි එකකට යන්න පුළුවන් ජොබ් තමයි මේ ෆීල්ඩ් එකේ තියෙන්නේ. ඒ දේවල් අපි හරියට පැහැදිලි කරලා තමයි ළමෙක්ව කෝස් එකට ගන්න. බොරු බලාපොරොත්තු දීලා නම් කෝස් එකට ගන්නේ නෑ. අන්තිමට ඒ බලාපොරොත්තුවෙන් හිටපු සැලරියක් නොලැබී යනකොට හිත රිදෙනවා. මේ සමහරලාවට ලොකු ප්ලෑන් හදාගෙන තියෙන්න පුළුවන් අන්තිමට දිවිනසා ගන්න බැරි කමකුත් නෑ මේ තමන්ගේ ටාගට් එක නැති වුණාට පස්සේ. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඒක නිසා අපි නම් ඒ වගේ දේවල් කරන්නේ නෑ. අපි හරියටම කියනවා මෙන්න කෝස් එක මෙන්න මේ වගේ ක්‍රම තියෙනවා මෙච්චරක් විතර මාසයකට හොයන්න පුළුවන් මෙන්න මේ දේ කරොත් ඔයාලට මෙච්චරකට යන්න පුළුවන් අපි කියලා දෙන පාරේ පාත් එකේ හරියට යන එක තමයි ස්ටුඩන්ට්ගේ වගකීම ගියොත් අනිවාර්යයෙන් වැඩ ටික කරගන්න පුළුවන් ඒක නිසා ගොඩක් මහන්සි වෙන්න දේවලුත් නෑ සරලයි තියෙන දේවල් ඒක නිසා පහසුවෙන් කරගෙන යන්න පුළුවන් හරි එතකොට අපේ YouTube channel එක මේක නම් මේක ගේම් ක්ලාස් එකකටම දාපයක් ඔයාලට වීඩියෝ ටික බලා ගන්න පහසු වෙන්න මේ දාලා තිබ්බේ මේකටත් මැසේජ් එකක් දාලා තිබ්බා මේ YouTube channel promote කරගන්න යනවා කියලා YouTube channel promote කරගන්න එහෙම නෙමෙයි මේ sub එහෙම දාන්න එපා වැඩක් නැහැ දැම්මා කියලා මොකද group එකට මම link එක දානවනේ ඒක නිසා මේක දාලා තියෙන්නේ අනිත් එක සමහර වීඩියෝ තියෙන්නේ මේ unlisted කරලා unlisted කරාට පස්සේ මම link එක දෙන කෙනාට link එකෙන් ආවොත් විතරයි බලන්න පුළුවන් channel එකට ඇවිල්ලා බලන්න බෑ ඒක නිසා මෙතන දැන් ගේම් ක්ලාස් එකට අදාළ වීඩියෝ මෙතන දානවා වුණාට ඒ දාන්නේ එන කෙනෙකුට තේරුම් ගන්න නැතුව මේ channel එක ප්‍රොමෝට් කරගන්න නෙවෙයි අනිත් එක මේ YouTube channel වල මහා ලොකු ගණන් නම් ගෙවන්නේ නැහැ අපේ තව වෙනම channel එකක් තියෙනවා ඒක දැන් කරගෙන යන්නෙත් නැහැ traveling channel එකක් කරා මේ මිලියන 1.5කට එහා දැන් තියෙනවා ඔක්කොම views ඇවිල්ලා තියෙන්නේ $45යි දශම ගාණක් ආදායම ඉතින් එහෙම හොයන්න මේ මහන්සි වෙන්න ඕනේ මේම channel දාගෙන කරන්න ඕනේ මේ අර මෙතන දාලා තියෙන ළමයිගේ පහසුවෙන් මොකද ගොඩක් අයට YouTube unlimited package පාවිච්චි කරනවා දුරකථන වල. එතකොට එයාලට ඇවිල්ලා මේකේ කොච්චර පැය ගාණක්ද මේක දැන් පැයකට ආසන්නින් තියෙනවනේ. ඒ වගේ තියෙන වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් හැකියාව තියෙනවා. අර ස්ටුඩන්ට්ස් ලට දෙයක් තේරුම් ගන්න තමයි මේක දීලා තියෙන්නේ channel එක. නැතුව මේ මොනටයිස් කරගෙන අපිට මේ ලොකු ගාණක් හොයාගන්න එහෙම හිතාගන්න නෙවෙයි. ඊට වඩා ගණන් අපි හොයනවා ගේම් වලින්. ඒක නිසා මේක අර ළමයිගේ පහසුවට දීපු එකක් විතරයි. මේ කෝස් එක පටන් ගන්නවත් එක්ක දාපු channel එක මේ තියෙන්නේ කොහොමද මේ තියෙන සමහර වීඩියෝ අපි වැඩි දවසක් තියන්නේ අයින් කරනවා දැන් ඉන්ට්‍රොඩක්ෂන් මේ පළවෙනි වීඩියෝ එකනේ දෙවෙනි වීඩියෝ එක දානකොට පළවෙනි වීඩියෝ එක අයින් කරලා දානවා channel promote කරන්න එහෙම නෙවෙයි ඒක වරදවා පාටල ගන්න එහෙම එපා ඒකයි විවිධාකාර දේවල් හිතාගෙන අනිත් එක මේ ගෲප් එකෙත් පොඩ්ඩක් පරිස්සමෙන් සමහරව ඉන්නවා ඔය ගෲප් එක ඇතුළෙම ගෲප් එකේ ඉන්න අයට මැසේජ් දානවා ඔය කෝස් එකට රෙජිස්ටර් වෙන්න එපා ඔය වගේ කතා කියලා දාන අය ඉන්නවා ඔන්න ඔය හේතුව නිසාම තමයි මගේ අවම වශයෙන් මගේ පෞද්ගලික Facebook account එකේවත් මම දාන්නේ නැහැ මේ මම පබ්ලිෂ් කරන ගේම් එක ලින්ක් එකක්වත් අර සමහර සයිට් වල මම දාලා තියෙන සයිට් එකක් ගැනවත් විස්තරයක් දාලා නැත්තේ ඒකයි මොකද ඇවිල්ලා report කරන්න බලනවා නැත්තම් තනිකරුවක් දානවා ඔය වගේ වැඩ කරන පිරිසක් වෙනම ඉන්නවා මම Facebook එකේ post එකක් දැම්මත් ඒක report ගහනවා අන්න ඒ වගේ මේ කැපිල්ල කියන එක කොහෙද තියෙනවනේ ඒක නිසා ඉතින් ඒ වැඩ කරන්න දෙයක් නැහැ අපි පාඩුවේ සද්ද නැති ඉන්න එක තමයි හොඳම දේ. ඒක නිසා group එකට add වෙලා ඉන්න අයකින් මම වෙන්න බැරිකමකුත් නැහැ. ඒක නිසා පොඩ්ඩක් පරිස්සමෙන්. මොකද ඉන්න අය කවුද කියන්න මම දන්නෙත් නැහැ. ඒක නිසා මේ එහෙම දේවල් වෙන්න පුළුවන්. මොකද ඔහොම දේවල් සිද්ධ වුණා CGFX ආයතනය තුලත්. ඒක නිසා ආයතනය ඇතුළටම ඇවිල්ලා ආයතනය වට්ටන්න සැලසුම් කරපු අය හිටියා. ඒක නිසා ඒ වගේ දේවල් වලට එහෙම අහුවෙන්න එපා මොකක් හරි දැනගන්න ඕනම් ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න ගෲප් එකට මැසේජ් එක දාලාම ඕනනම් අහන්න එතකොට මම එතනදී උත්තරයක් දෙන්නම් නැතුව මේ කවුරුත් කියන දේවල් මත නම් තීරණ ගන්න යන්න එපා තමන්ගේ අනාගතේ තියෙන්නේ අනුන් අතේ නෙවෙයි තමන් අතේ ඒ නිසා මේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් බලන්න හැබැයි ඔකේ තියෙන මිල ගණන් නම් වෙනස් ඔක පළවෙනි බැච් එකට දාපු එකනේ දැන් දෙවෙනි බැච් එක තමයි යන්නේ ඒක නිසා දෙවෙනි බැච් එකේ මිල ගණන් පොඩ්ඩක් වැඩි තුන්වෙනි එකේදී තවත් වැඩි වෙනවා ඒ නිසා මේ මිල ගණන් පටල ගන්න එහෙමත් එපා අනිත් එක මේ වීඩියෝ අපි කලින් ඉන්ට්‍රොඩක්ෂන් එකෙත් කිව්වා වීඩියෝ කැප්චර් කරන්න නම් කොහොමත්ම අවසරයක් නැහැ එක්කෙනෙක් නම් කැප්චරින් එකක් ඔන් කරා කියලා මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බා හැබැයි ඇක්ෂන් එකක් ගත්තේ නැහැ අපි තාම බලනවා මොකද වෙන්නේ කියලා හැබැයි මූලිකවම ඔයාලා කෝස් එකක් කරන්න කලින් ඉගෙන ගන්න කලින් ඒකේ තියෙන රූල් වලට අවනත වෙන්න ඊළඟට ඒකට උනන්දුව තියෙන්න ඕනේ කෝස් එක හරියට කරගන්න තමන්ගේ උනන්දුව තියෙන්න ඕනේ දවසට පැයක්වත් තවම වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ අනිත් එක ඔයාලා මෙතනදී ගන්න යන්නේ දැනුම කියන එක කවදාවත් මුදලින් මනින්න යන්න එපා
අනිත් එක දැනුම කියන දේ කවදාවත් හොරකම් කරන්න යන්නත් එපා. එහෙම කරන්න ගියොත් Tamanට දවසක දැනුම නැති කෙනෙක් බවට පත් වෙන්න බලපානවා ඔය කරන දේවල් මත. ඒක නිසා දැනුම කියන දේ නම් කවදාවත් හොරකම් කරන්න යන්න එපා. ඒක හරියට ආයතනයට ගෙවන්න තියෙන මුදල ගෙවලා ආයතනයෙන් හරියට සේවාව අරගෙන හරියට ඉගෙනගෙන ඔයාලා හරියට තැනකට එන්න උත්සාහ කරන්න. හොර වැඩ නම් කරන්න යන්න එපා. යාළුවෙකුට මේ ලෙසන්ස් ටික වෙනම බලා ගන්න කියලා දෙනවා. Taman එක දවසක බලනවා යාළුවාට අය දවසක දෙනවා. ඒ වගේ දේවල් එහෙම කරන්න යන්නත් එපා. එහෙම කරන්න ගියොත් අපි මෙතනදී ඇග්‍රීමන්ට් එකක් ගහලා තියෙන්නේ. ඔයාලා ඇග්‍රී වෙලා තමයි කෝස් එකට එන්නේ. එතකොට එතනදී වංචාවක් කරා වෙනවා ආයතනයට ඉගෙන ගන්න තැනට. නැත්තම් ඔයාලා දැනුම ගන්න තැනට. ඒක නිසා දැනුම ගන්න තැනදී ඔයාලා ඒකට අවනත වෙලා නිසියාකාරව ඒක තමන් හරියට කරගෙන යන්න. ඔයාලා අහලා ඇති ඉතිහාසයේ ඉඳන් ගත්තා වුණත් ගුරුවරයෙකුගෙන් දෙයක් ගත්තට පස්සේ ඉගෙන ගත්තට පස්සේ ගුරු පඬුරු කියලා දෙනවා. අන්න ඒ වගේ තමයි මෙතනදිත් දැන් ඔයාලා දෙයක් ඉගෙන ගන්නේ අපි දෙයක් ඉගෙනගෙන තියෙන නිසා. ඒතකොට ඒ දේ ඉගෙන ගන්න අපි ගත්ත කාලය වැය කරපු මුදල් ඒ දේවල් එක්ක ඔයාලා බැලුවොත් එහෙම කවදාවත් කෝස් එකක් කරන්නේ නැහැ. ඒ වියදම් කරපු තරම් මුදලක් වියදම් කරන්න. ඒ තරම් කාලයක් වැය කරන්න. එතකොට ඔයාලට ඒක අඩු කාලයකදී දෙන්න තරම් අපි මේ වගේ වෙහෙසෙනකොට ඔයාලා ඒක හරියට ගන්න දැනගන්න ඕනේ. ඒක නිසා හොර වැඩ නම් කරන්න හදන්න එපා. කියලා තියෙන විදිහට පිළිවෙලට ලෙසන්ස් ටික හරියට කරගෙන යන්න. අන්තිම වෙනකොට තමන් හරියටම අපි කියපු විදිහටම මේ මට්ටමට හැදිලා තියෙයි. ඒක නිසා අපි හරියට යන් කෝස් එකේ පිළිවෙලකට යන්. හරියට අවනතව යන් රූල්ස් වලට. ඒක නිසා වෙන වැරදි දේවල් එහෙමනම් කරන්න යන්න එපා. මොකද පොඩි ලෙසන්ස් තියෙන්නේ දවසකට පොඩි වෙලාවක් වෙන් කරගත්තා ලෙසන් එක බැලුවා ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. හරි එහෙනම් මම ආරාධනා කරනවා අලුතෙන් එකතු වෙන්න ඉන්න අයට. එතකොට අපේ කෝස් එක ඔන්ලයින් යන්නේ. තියෙන ප්‍රශ්න ඔයාලට අහන්න පුළුවන්. ඒවට මම වෙනම වීඩියෝ ලබා දෙනවා. එතකොට පාඩම් එක පාඩමක් දින 5ක් තියෙනවා සතියකට යන ක්ලාස් එකේදී. තව ක්ලාස් එකක් යනවා දවස් 3න් 3ට. ඕනනම් ඒ වගේ ක්ලාස් එකකට සහභාගී වෙන්න පුළුවන් ඉක්මනට ඉවර කරගන්න ඕන නම්. ඊළඟට මේක සිංහල මාධ්‍යයෙන් තමයි ඉගැන්වීම් සිද්ධ කරන්නේ. සුදුසුකම් අවශ්‍ය නැහැ. ඩුවල් කෝ වගේ පරිගණකයක් තිබ්බනම් ප්‍රමාණවත්. ඊළඟට AI වලින් අපිට මේකට ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන වෙනම අපි කතා කරනවා. කෘත්‍රිම මට්ටමටම යනකම් අපි හදනවා ශිෂ්‍යාව. ඊළඟට ක්‍රීඩා 50ක් ක්ලාස් එක තුලදී අපි නිර්මාණය කරනවා. ක්‍රීඩා 50ක් කියන්නේ සෙල්ලමක් නෙවෙයිනේ. ලොකු ප්‍රමාණයක්. එතකොට මේ 50ෙන්ම ඔයාලට මේ දියුණු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට ක්‍රීඩාවලට ඕන ග්‍රැෆික් නිර්මාණය කරගන්න හැටි කතා කරනවා. ඇනිමේෂන් මේවා නම් සරල ක්‍රම තියෙනවා. ඒ සරලම ක්‍රමත් එක්ක තමයි අපි යන්නේ. ඔයාලට ග්‍රැෆික් ටික හදාගන්න ලොකු කාලයක් යන්නේ නැහැ. පොඩි කාලෙකින් හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට මේ වගේ මුදල් උපයන ක්‍රම ගැන ඊළඟට පාඨමාලා ඉවර කරන්න කලින් ඔයාලට ආදායමක් උපය ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට අමතර ආදායම් මාර්ගයක් හෝ ස්ථිර රැකියාව බවට මේක පත් කරගන්න පුළුවන්. නිර්මාණය කරන ක්‍රීඩා ඔයාලට මේ හදන ප්‍රොජෙක්ට් ෆයිල් විකුණලා ආදායමක් ගන්න පුළුවන්. අය කිසිම මහන්සියක් නොවි. ඒ වගේ ගොඩක් පහසුකම් තියෙනවා. එතකොට එක් දිනකට රුපියල් 260ක් වගේ ගණක් වැය වෙන්නේ. පාඨමාලාව ඉවර වෙනකොට ඔයාලට සහතිකයක් හම්බ වෙනවා. ඒක අපි කුරියර් කරන්නේ ගෙදරට. අපි ඒක දෙන්න කලින් බලනවා ඔයාලා කෝස් වලට කොච්චර කල් සහභාගී වෙලා තියෙනවද කොච්චර වෙලා නරඹලා තියෙනවද ඒ කියන විස්තර ඔක්කොම අපේ ඩේටාබේස් එකේ ගබඩා වෙනවා. ඒ ටික අපි අධ්‍යයනය කරලා තමයි ඔයාලට අපි ස්කෝර් එකක් එක තමයි දෙන්නේ. කෝස් එකට කොච්චර සහභාගී වීමක් තියෙනවද කියන එකත් එක්ක. පාඩම් මග ඇරලා තියෙනවා නම් ලකුණු ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා එක පාඩමක්වත් මග අරින්න එපා. ඔයාලට කාලය තියෙන ඕන තරම් ඕන වාර ගාණක් වීඩියෝ එක නරඹන්න පුළුවන්. සතියක කාලයක් දවස් 5ක කාලයක් තියෙනවා වීඩියෝ එක නරඹන්න පුළුවන්. ඒක නිසා මග අරගන්න නම් එපා. පාඨමාලා ඉවර වෙන්න කලින් ඔයාලට පුළුවන් පාඨමාලාවට වේදම් කරපු සල්ලි ටික හොයාගන්න. මම කලින් දවසෙත් වීඩියෝ එකකින් පෙන්නුවා මතක ඇති. එක ගේම් එකකින්ම සාමාන්‍යයෙන් පාඨමාලා ගාස්තුවම හොයාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක නිසා ඒක තමන්ගේ තීරණයක්. තමන් තෝරගන්න කෝස් එක කරනවද නැද්ද කියන එක බලපෑමක් නැහැ. හැබැයි ඉතින් දවසක කොහොමත් රෙජිස්ටර් වෙනවා. ඒක අපි දන්නවා. ඒක නිසා මේ පන්නන්නේ නැහැ. අනිත් එක මේ කෝස් වලින් කියලා ලොකු ආදායමක් එන්නේත් නැහැ නේ. ඒක නිසා අපි ඊට වඩා මේ අපිට ලාභදායකයි ගේම් හදන එක. මොකද පොඩි වෙලාවකින් ගේම් එකක් හදන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ මේ ගේම් එකක් හදලා පබ්ලිෂ් කරපුවම අපිට ලොකු ගාණක් හොයාගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතනින්ම ඊට අමතරව අපි පෙන්වන්නම් අපේ ගොඩක් ගේම් අපේ පෙන්වන්නේ නැහැ.
Play Store account තමන්ට කැමති ගාණක් හදලා තියාගන්න පුළුවන්. හැබැයි අපි පෙන්වන්නෙත් එක account එකක් විතරයි. මොකද මේ ඔක්කොම පෙන්වන්නේ එහෙම වුණොත් ඔක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද සමහරු ඉන්නවා මං අර කලින් කිව්වා වගේ තනිකරුවක් දාන report ගහන ඔය වගේ මේ අපිට ප්‍රශ්න දාන පිරිසක් වෙනම ඉන්නවා. ඒක නිසා මේ ඒවා පෙන්වන්නේ නැහැ. ඊළඟට හදන ලොකුම ගේම් එක අපි ඒක පෙන්වන්නම්. මොකක්ද කියලා නමවත් දැනට කියන්නේ නෑ. අපි ඒ ගේම් එක බලමු, ට්‍රේලෙන්ම බලමු මොකක්ද මේ ගේම් එක කියලා. ටිකක් ඉන්ට්‍රස්ටිං ගේම් එකක් වෙයි. ඒකෙන් නම් අපි ටාගට් කරලා තියෙනවා ලොකු ආදායමකට යන්න පුළුවන් වෙන්න. ඒක ෆ්‍රී දෙන්නේ නෑ. ඒක අපි සල්ලි වලට තමයි Play Store එකේ විකුණන්නේ. සල්ලි දීලා තමයි ගන්න තියෙන්නේ. අපි ඉන්ට්‍රොඩක්ෂන් එකෙත් පෙන්නුවා මතක ඇති Play Store එකේ කොච්චර ආදායමක් හොයන්න පුළුවන්ද කියන එක. ඊට අමතරව මම මේ කොටස විතරක් වෙනමයි වීඩියෝ එකකුත් දැම්මා. කට්ටියට බලා ගන්න පහසුවට මේ තියෙන්නේ. එතකොට Play Store එකෙන් කොච්චර හොයන්න පුළුවන්ද කියන එක අයිඩියා එකක් ගන්න පුළුවන්. අපි බලමු. අපි හොයලම පෙන්නන්න. නැත්තම් ඕක ලොකු ප්‍රශ්නයක් ගොඩක් අයට. මෙච්චර හොයන්න පුළුවන්කම තියද්දින් ඇයි මේ ක්ලාස් කර කර ඉන්නේ? ඔය වගේ දේවල් ප්‍රශ්න එනවනේ. මං කියවනේ ක්ලාස් කරන්න හේතුව අර පුරුද්ද අතාර ගන්න බැරි ප්‍රශ්නේ ලොකුම එක. ඒක තියෙනවා. එහෙම නැතුව මේ ආදායමේ ප්‍රශ්නයක් නෙවෙයි. ගත්තොත් එහෙම 5 එකයි අර මම පෙන්නපු එක සයිට් එකයි තවත් සයිට් කීපයක් අපි දාලා තියෙනවා. ඒ දේවල් වලින්ම මාසෙකට ලොකු ගාණක් එනවා. ඒ ගාණම ડોක්ටර් කෙනෙක් වෙලත් හොයාගන්න බැරි ආදායමක් එනවා. එතනම. එහෙම බලද්දී ඒවත් එක්ක තමයි ඇත්තටම හිර වුණෙත් මේ ලොකු ගේම් එකකට යන්න ටයිම් එක හම්බුන්නේ නැත්තේ. පටන් ගත්ත කීපයක් තියෙනවා. ඒව අතරමැද නවත්තලා තියෙන. ඒ වුණාට ඒ ටික දැනට එහෙමම පෝස් කරලා අලුතෙන්ම ගේම් එකක් පටන් ගන්නවා. AI තාක්ෂණයක් පාවිච්චි කරලා ඒකෙමුත් එක්ක අපි වැඩේ වේගවත් කරගෙන යනවා. ගේම් එක පුළුවන් තරම් ඉක්මනට රිලීස් කරන්න ගොඩක් දුරට ටාගට් කරන් ඉන්නවා. ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වගේ අවසානයේ වගේ වෙනකොට ගේම් එක රිලීස් කරන්න පුළුවන් වෙයි කියලා අපි බලමු. අමුතුම අත්දැකීමක් වෙයි. හැබැයි ඉතින් ඒක නිකන් නම් හම්බෙන්නේ නැහැ. මේ රුපියල් 150 250ක් විතර ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් 150කට දැම්මොත් ඕක ඉතින් ගොඩක් ඩවුන්ලෝඩ්ස් යනවා. 150 ගානේ ලක්ෂයක් ගියොත් එහෙම ලක්ෂ 150යි. එතනම. ඒක නිසා Play Store කියන්නේ ලොකු chance එකක් තියෙන තැනක්. ඒක ඔයාලා තේරුම් ගත්තොත් ඉතින් ඔයාලට වටිනවා. බලමු. අපි වැඩේ කරලාම පෙන්නන්නම්. වැඩි ස්ටුඩන්ට්ස්ලා පස්සේ පන්නන්නේ නැහැ. අර ගේම් එක රිලීස් කරනකම්. ඒක රිලීස් කරලා මාසෙකට විතර පස්සේ අපි කෝස් ෆී එක අප් කරනවා. අප් කරාට පස්සේ තමයි අපි ස්ටුඩන්ට්ස්ලා පස්සෙන් එන්නේ. අපි බලමු. මොකද මේ අපි පස්සෙන් එන්නේ නැහැ. ස්ටුඩන්ට්ස්ලා අපේ පස්සෙන් එන්නේ. බලමු. අපි දෙයක් හරියට කරලා පෙන්වන්න බෑ. දැන් අතන්දී අපි කීපයක් පෙන්වනවා. ඔක්කොම නම් පෙන්වන්නේ නැහැ. එහෙම පෙන්වන්න ගියොත් ඕක ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපේ ආයතනයත් එක්ක පොඩ්ඩක් තරහ පිරිසක් ඉන්නවා. ඒ කවුද කියන එක හරියටම තහවුරු කරගන්න එකත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපිට. ඒක නිසා රිපෝට් කරනවා, හැක් කරනවා, ඒව හදා ගන්නවා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එහෙනම් අපි බලමු අපේ පළවෙනි බැච් වල ළමයි කරන දේවල් මොනවද කියලා අපි ඉදිරියේදී බලමු. අය මෙතනින් එහාට මම වීඩියෝ එකක් දාන්න නම් අදහසක් නැහැ. මොකද අය ෆ්‍රී වෙන්නෙත් නැහැ. දැන් ලබන මාසේ ඉඳන් හොඳටම බිසි වෙනවා මම. මොකද අර ගේම් එකේ වැඩ නිසා. ඒතකොට ක්ලාස් වල වැඩ ටිකක් කරගෙන යන්න තියෙනවා. ඒ දේවලුත් නිසා මම නම් බිසි වෙනවා. අය වීඩියෝ දාන්නවත් ගෲප් එකේවත් මට දෙයක් දාන්න වෙලාවක් තියෙද දන්නේ නැහැ. ඒ නිසා තමයි මෙහෙම වීඩියෝ එකක් දාන්න හිතුවේ. එහෙනම් අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. අපි දැනට තියෙනවා කලින් තිබ්බ කෝස් එකක් නවත්තපු එකක් ආකිටෙක්චර් ඩිසයින්. අපි ඒ කෝස් එකත් අය ලොන්ච් කරන්න යන්නේ ඔන්ලයින් ඉගෙන ගන්න කැමති අයට පොඩි ගානකට ආකිටෙක්චර් ඩිසයිනින් පැත්ත. AutoCAD වලින් ප්ලෑන් අදින එක, ඊළඟට අපි පෑන පැන්සල පාවිච්චි කරලා ප්ලෑන් එක අඳගන්නේ කොහොමද මුලින්ම, ඊළඟට වාස්තු විද්‍යාව පැත්ත මොනවද, ඊළඟට 3D Max වලින් ගයක් හදාගන්නේ කොහොමද, Lumion වලට දාලා ගේ බෑග්ග්‍රවුන්ඩ් එක ඇනිමේෂන් ටික ලයිටින් ඔක්කොම හදලා කම්ප්ලීට් කරගන්න කොහොමද කියන එක රුපියල් 4900ක් වගේ අඩුම ගානකට කෝස් එකක් හඳුන්වලා දෙන්න යනවා. කැමති අයට ඉගෙන ගන්න පුළුවන්. 4900ක් කියන්නේ ගොඩක් අඩු ගානක්. ඕකත් අවුරුදු මේ එකහමාරක විතර කෝස් එකක් තමයි 4900ට දෙන්න යන්නේ. ඕක සාමාන්‍යයෙන් 69000ට වගේ තමයි අපේ කලින් තිබ්බේ කෝස් එක. ඒක මේ පොඩි ගානකට දෙන්න යන්නේ. මුලින්ම පොඩි ගානකට දෙන්නේ නැති බැරිකම් තියෙන අය ඉන්නෝනේ ඕන තරම්. ඒ වගේ කෙනෙකුට ඉගෙන ගන්න. නිකන් දුන්නොත් ඕක කොහෙමත්ම වටින්නේ. අපි CGFX ආයතනයේදී එක කාලයක් දුන්නා. දුප්පත් අයට ග්‍රාම සේවකගෙන් ලියුමක් ගේන්න ඕනේ ෆ්‍රී කෝස් එක දෙනවා. කැමති කෝස් එකක් තෝරගන්න පුළුවන්. ලක්ෂ ගණනක කෝස් එකක් වුණා ෆ්‍රී දෙනවා කියලා. හැබැයි කීප දෙනෙක් ඇවිල්ලා බලලා කතා කරලා ගියා. ග්‍රාම සේවකගේ ලියුම ඕනේ කිව්වට පස්සේ තාවේ නැහැ. ඒ කියන්නේ ඇත්තම දුප්පත් අය නොවෙන්නත් පුළුවන්. අන්න ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ පවුලේ ආදායම මෙච්චරයි කියලා සහතික කරපු ලියුමක් ග්‍රාම සේවකෙන් ඉල්ලන් එන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ පඩිය නෙවෙයි. මොකද ඒ ආවේ ඔක්කොම පාසල් යන ළමයිනේ. එතකොට එයාලට මේ ආදායමක් තියෙන්න දෙන්නේ තමන්ගේ දෙමව්පියන්ගේ ආදායම් මට්ටම මෙන්න මෙච්චරයි කියලා
තහවුරු කරපු ලියුමක් ග්‍රාම සේවකයන් ගේන්න කිව්වා. එහෙම නැතුව සමහරු බොරුවට එන්න පුළුවන්. කලින් සිද්ධ වුණා ගණන් ක්ලාස් කරන කෙනෙක් එක පැත්තක ගණන් උගන්වන කෙනෙක් ටියුෂන් කරන කෙනෙක්ම මේ ලොකුවට කරන කෙනෙක් නෙවෙයි පොඩිවට ගෲප් ක්ලාස් දාගෙන පොඩිවට කරන කෙනෙක්. එයාගේ අම්මත් ගුරුවරයෙක්. අම්මා කියලා එයාට ඇවිල්ලා අපේ ආයතනෙන් කෝස් එකක් බලලා මේ රෙජිස්ටර් වෙන්න කියලා. ඊට පස්සේ ඇවිත් 20000 ගානක ග්‍රැෆික් කෝස් එකකට රෙජිස්ටර් වුණා. රෙජිස්ටර් වෙලා ග්‍රැෆික් කෝස් එක මේ රෙජිස්ටර් වුණේ නැහැ කෝස් එක බලලා ගියේ රෙජිස්ටර් වෙන්න එනවා කියලා. ඊට පස්සේ ආවේ නැහැ. ඊට පස්සේ අපේ රිසෙප්ෂන් එකෙන් ආයෙ කෝල් කරලා තිබ්බා එනවද කියලා දැනගන්න අලුතෙන් ක්ලාස් එකක් පටන් ගන්නවා කියලා දැනුවත් කරන්න. මේ එතකොට එයාගේ අම්මා ආන්සර් කරලා තිබ්බේ ඊට පස්සේ කියලා අපේ පුතා ක්ලාස් එනවනේ කියලා. දැන් මාසෙකද කොහෙද ඉඳන් පුතා ක්ලාස් එනවනේ කියලා. ඒ වුණාට අපි කිව්වා අපේ ආයතන නම් ආවේ නැහැ කියලා. ඊට පස්සේ ස්ටුඩන්ට්ස් අන්තිමට අම්මයි දෙන්නම කෝල් කරලා ඇහුවා මේ බොරු කියන්න එපා මේ මම හැමදාම ක්ලාස් ආවනේ කියලා ස්ටුඩන්ට්ස් අපිට බයින්න ගත්තා. එතකන් එතන සිද්ධිය වෙලා තියෙන්නේ කෝස් එකට එනවා කියලා අම්මගෙන් සල්ලි ටික අරගෙන යා කෝස් තියෙන දවසට මේ වෙන වෙන රස්තියාදු ගමන් වල ගිහිල්ලා තියෙනවා. අන්න එහෙම දෙයක් තමයි සිද්ධ වෙලා තිබ්බේ. ඒක නිසා මේ ඔය වගේ දේවලුත් සිද්ධ වෙනවා. දැන් සල්ලි නැහැ කියලා ඇවිල්ලා කෝස් එකට රෙජිස්ටර් වෙලා ගෙදරින් සල්ලි ඉල්ලගෙන ඒ සල්ලි වෙන දේවල් වලට වියදම් කරන අය ඉන්නත් පුළුවන්. ඒක නිසා මේ තමයි ග්‍රාම සේවකගෙන් ලියුමක් අපි ඉල්ලුවේ. ඒ වුණාට ආවේ නැහැ. මට මතක විදිහට අපි දෙන්නෙකුට දුන්නා ෆ්‍රී මල්ටිමීඩියා කෝස් එකම දුන්නා. එතකොට 1,29,900ක් දුකද කෝස් එක තිබ්බේ. දෙන්නෙකුට දුන්නා. ඊට වඩා නම් ආවේ නැහැ. සමහර කතා කරපු අය ග්‍රාම සේවක ලියුම ඉල්ලුවාම තමයි මඟ ඇරියේ. මේ ඒ වගේ chances අපි දුන්නා. ඉතින් අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. අපේ ආයතනයේ පැත්තෙන් වෙන්න පුළුවන් උපරිම දේ අපි කරනවා. හැබැයි බලෙන් නම් රෙජිස්ටර් කරගන්නේ නැහැ ළමයිව. මොකද බොරු කියලා අනිත් ආයතන ඔයාලා ගිහිල්ලා බලන්නකෝ ඉන්ස්ටිටියුට් වලට මේ රෙජිස්ටර් වෙන විදියට ගිහිල්ලා ඔයාලට කියන කතා සුරංගනා ලෝක පෙන්නලා තමයි මේ පාඨමාලාවට රෙජිස්ටර් කරගන්නේ. ඒක අහපු ගමන් හිතෙනවා මේක නම් දැම්මම රෙජිස්ටර් වෙන්න ඕන කියලා හිතලා රෙජිස්ටර් වෙන මට්ටමක් තමයි තියෙන්නේ. හැබැයි අපි මෙතෙන්දී ඇත්තම කියලා කෝස් එක මෙහෙමයි කියලා ඇත්තම තේරුම් කරලා රෙජිස්ටර් කරගන්න ගියපුවාම ඒකට එන්න ස්ටුඩන්ට්ස්ලා නෑ ඇත්තටම. ඔය දැන් දකින්නතෝ ක්‍රිප්ටෝ වලට එහෙම කියලා ගොඩාක් අය කෝස් වලට හොයාගෙන යනවා මේ ෂණිකව සල්ලි හොයන්න. ෂණිකව කියලා යන්නේ. දැන් මෙතනදී කෝස් එකේ තියෙන ප්‍රශ්නේ ඔච්චර කාලයක් ඔච්චර ඩියුරේෂන් එකක් අපි කොහොමද කෝස් එකක් කරන්නේ? අන්න ඔය වගේ ප්‍රශ්න තමයි ගොඩක් අයට තියෙන්නේ. දැන් අතෙන්දී යනවා ක්‍රිප්ටෝ වලට ගිහිල්ලා මේ ෂණිකව සල්ලි හොයන්න. හැබැයි එහෙම ගියපු මන් දන්න අයත් ඉන්නවා. අන්තිමට තිබ්බ සල්ලි ටිකක් නෑ. කෝස් එකේ කරපු සල්ලිත් නෑ. දැන් ඉතින් උඩ බලාගෙන ඉන්නවා. එහෙම ඉන්න ගොඩක් අය ඉන්නවා. ඕක හරියන්නේ කීප දෙනෙකුට විතරයි. හරියට ඒක අල්ලගත්ත කෙනෙක් විතරයි කරගෙන යන්නේ. කෝස් එකෙන් නම් කියන්නේ අපි ඔක්කොටම හරියටම කරගන්න පුළුවන් වෙන්නේ කියලා දෙනවා. ගේම් ක්ලාස් එකේ මේකේ තියෙන ඔයාලට chance එක මේකේ ගොඩක් දේවල් මම කිව්වා. ඔයාලට ප්‍රොජෙක්ට් ෆයිල් එක විකුණන්න පුළුවන්. ගේම් එක පබ්ලිෂ් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් මේකේ තියෙනවා අපිට කරන්න පුළුවන් දේවල්. ඒක නිසා ඔයාලට ගේම් හදද්දි මම ඉදිරියේදී කියලා දෙන්නම් මේ නිකන් සිම්පල් ග්‍රැෆික් පාවිච්චි කරන්න පුළුවන්. නිකන් කොටුවක් බෝලයක් වගේ තියෙන චූටි චූටි දේවල් දාලා හදලා ගේම් තියෙනවා මිලියන ගණන් ඩවුන්ලෝඩ්ස් ගියපු ඒවා. එතකොට ඒ වගේ මේ ලොකු මහන්සියක් දරන්න දෙයක් නැහැ. පොඩි දෙයක් කරලා ඔයාලට ආදායමක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙතනදී ඔයාලා නොලෙජ් එක ගන්න එක විතරමයි වැදගත් වෙන්නේ. ආයෙ වෙන ඉන්වෙස්ට් කරන්න සල්ලියක් අවශ්‍ය වෙන්නේ. දැන් ක්‍රිප්ටෝ කරනවා කියන්නේ ඔයාලා වෙනම සල්ලි දාලා තමයි ඒක වැඩි කරගන්න ඕනේ. දැන් මේකේ කෝස් එකට විතරයි ඔයාලට සල්ලි දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒ දැනුම සල්ලි කරන්න. දැන් මට එහෙමනම් මොන දේ නැති වුණත් කම්පියුටර් එකයි ලැප්ටොප් එකක් හරි කමන්නේ පොඩි කම්පියුටර් එකකුයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකයි තිබ්බනම් ඇති මට සල්ලි හොයාගන්න පුළුවන්. මුදුකංගේ දාගත්තා ගේම් කීපයක් හැදුවා සල්ලි ගත්තා. අන්න ඒ වගේ ලොකු chance එකක් තියෙනවා මෙතන. ඒකයි මෙච්චර මේ කියන්න හේතුව උනේ. මේක මේ බොරුවට දාන එකක්වත් අනිත් ආයතන වගේ ලොකු මේ දේවල් මේ කරගන්න පුළුවන් මේක මෙහෙමයි කියලා බොරුවට පුම්බල පෙන්නන එකක් එහෙම නෙවෙයි. මේකෙන් ඇත්තටම කරන්න පුළුවන් දේවල් තමයි ඔය පෙන්වුවේ. හරි. ඒ ඔක්කොමත් නෙවෙයි පෙන්වලා තියෙන කීපයක් තමයි ඔය පෙන්වුවෙත්. මේ වීඩියෝ එක බලන්න බලපු නැති කෙනෙක් ඉන්නවා නම් එතකොට ඒකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ කෝස් එක කියන එක. හරි. එහෙනම් හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අවංකව කැපවීමෙන් කෝස් එක කරගෙන යන්න අපෙන් වෙන්න පුළුවන් උපරිම සහාය අපි දෙනවා. කෝස් එක කරලා ඉවර වුණත් ඔයාලට ගෲප් එකක් අපි ආයෙ වෙනම ඇඩ් කරනවා. ඒ ගෲප් එකේදී ඔයාලට එන ඕනම ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න පුළුවන්. ගේම් එකදී කොහේ හරි හදාගන්න බැරුව දෙයක් හිර වුණත් ඒක ඒ ගෲප් එකට අවිලා සාකච්ඡා කරන්න පුළුවන්. අපෙන් අහලා කරගන්න පුළුවන් අවස්ථාව දෙනවා.
ඊට අමතර අලුතෙන් එන ආදායම් උපයන්න පුළුවන් මාර්ග තියෙනවා නම් ඒ දේවල් අපි ඒ ගෲප් එකේ පබ්ලිෂ් කරනවා. එතකොට ඒ දේවල් බලාගෙන ඔයාලට අය කරගෙන යන්න පුළුවන්. ඒවට කිසිම ආය මුදලක් අපි අය කරන්නේ නැහැ. ඒක නිසා ඉගෙන ගන්න ළමයි ටික ඔක්කොම එකතු කරනවා තනි ගෲප් එකකට. එතනදී ඔයාලට එකතු වෙලා වැඩ කරගෙන යන්න පුළුවන්. එතකොට ඔයාලට වැඩ වැඩි වෙන අවස්ථාවේදී ගෲප් එකේ කෙනෙකුට දෙන්න පුළුවන්. තමන් ගාණක් තියාගෙන යටත් ගාණක් යන විදිහට ෂෙයා කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කරන ප්‍රොජෙක්ට් ඒ විදිහට අපි chances ගොඩක් ලබා දෙන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. එහෙනම් හැමෝටම සුබ අනාගතයක්.